මේ වීඩියෝ එකෙන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සැරේ අපේ ගිසින්ස් ටික. හරි. දැන් අද දවස 2025 ඔක්තෝබර් 27. හරිද? තව අපේ එක්සෑම් පටන් ගන්න 2025 එක්සෑම් පටන් ගන්නේ නොවැම්බර් 10. ඉතින් දවස් කීපයකට කලින් තමයි මේ දෙන්නේ. දවස් 10යි 14කට විතර කලින් තමයි දෙන්නේ මේ ගිසින්ස් ටික. අපි බලමු මේ සැරේ මොකද වෙන්නේ කියලා පේපර් එකට. මම කියන්නේ ඒලෙවල් 2025 ඒලෙවල් රසායන විද්‍යාව පේපර් එක ගැන තමයි මම මේ කියන්නේ. හරි. මේ සැරේ ගෙසින්ස් ගත්තොත් අපි ඔන්න මේ ටික පොඩ්ඩක් පෙළ ගස්සලා තියෙනවා. එකින් එක මම කියන්න යන්නම්. සාමාන්‍ය ගෙසින් එක අපි ගෙසින්ස් සාමාන්‍යයෙන් දෙන්නේ ස්ට්‍රක්චර්ඩ් සහ එසේ ප්‍රශ්න වලට තමයි ගෙසින්ස් ටික දෙන්නේ. එතකොට පිළිවෙලට කියාගෙන ගියොත් මේ ටික පොඩ්ඩක් බලා ගන්න කියලා තමයි මම මේ කියන්නේ. මේ සැරේ පේපර එකට පොඩ්ඩක් කර අපි පස්වනි ප්‍රශ්නය වගේ පH ප්‍රශ්න එකයි කියලා මම පොඩ්ඩක් ගෙස් කරනවා. එහෙම නැත්තම් සමතුලිතතාවයි පාට් A එකට සමතුලිතතාව පාට් B එකට නැත්තම් පාට් A එකට සමතුලිතතාව පාට් B එකට එන්තැල්පි කියලා අපිට ගන්න පුළුවන් පස්වනි ප්‍රශ්නෙට. ඒ වගේම මම රචනය ගැන පළවෙනිම කතා කරන්නේ. ඊට පස්සේ අපේ ඉලෙක්ට්‍රෝ ප්‍රශ්න තියෙනවනේ ළමයි. ඉලෙක්ට්‍රෝ ප්‍රශ්නෙට යට ප්‍රශ්නේ අපිට එන්නේ ගොඩක් වෙලාවට ඉනෝගනික් අර ලිගන ප්‍රශ්නනේ. ලිගන ප්‍රශ්නෙට මට හිතෙනවා මේ සැරේ අර 2019 20 වගේ ස්ටයිල් එක තියෙන. ඒ කියන්නේ ඇමින්ස් ඇමෝනියා දාලා ඇමින් සංකීර්ණ හදලා මේ ජලය දාලා සංකීර්ණ හදලා ඒකනේ වැඩිපුර ඇමෝනියා දැම්මම ඇමින් සංකීර්ණ හදන්නේ. ඒ කියන්නේ කොබෝල්ට් නිකල් කොපර් සිංක් වලින් එකක්. එයි කියලා හිතනවා ඉලෙක්ට්‍රෝ ප්‍රශ්නෙට යට ප්‍රශ්නේ ලිගන ප්‍රශ්නෙට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ 2019 20 21 හුරුව කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපි ගෙස් කරන එකක් කියන්නම්. තව ගත්තොත් ඉනෝගනික් ප්‍රශ්නේ. ඉනෝගනික් ප්‍රශ්නේ ගිය සැරේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ මේ 9වෙනි ප්‍රශ්නේ. 9වෙනි ප්‍රශ්නෙට ගිය පාර අර chart එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඉනෝගනික් අහන්න පුළුවන් ආකාර 3යි. ඒ තමයි chart එකක් විදිහට, අනිත් එක තමයි වගු ක්‍රමය සහ අනිත් එක රචනා ස්වරූපය. මේ සැරේ ගෙස් කරනවා කැටයන විශ්ලේෂණය ඒ කියලා වගු ස්වරූපයෙන් හෝ රචනා ස්වරූපයෙන්. ඒ කියන්නේ වගුවක් විදිහට තමයි මම නම් මේ සැරේ ගෙස් කරන්නේ වගුවක් වගේ ඒ කියලා මට හිතෙනවා. හරි අපි මේක බලමු මොකද වෙන්නේ කියලා. හරි. ගිය පාර අපේ ගෙසින්ස් ටික හරි ගියා. බලමු මේ සැරේත් මොකද වෙන්නේ කියලා. මම ගිය පාර මම කිව්වා මේ සැරේ 9 වෙනි ප්‍රශ්නෙට එන්නේ chart එකක් කියලා. ඒ chart එක මේ සැරේ එහෙම විල තිබ්බා. 24යි. මේ සැරේ බලමු අපේ වගුව එයිද කියලා. වගුව තමයි අපි ගෙස් කරන්නේ. වගුවක් විදිහට ඉනෝගනික් ප්‍රශ්න එකේ 9 වෙනි ප්‍රශ්නෙට කැටයන විශ්ලේෂණයේ වගුවක්. කැටයන විශ්ලේෂණයත් එක්ක ඇනායන කැටයන ඇනායන එකතු වෙලා සංයෝගයක් හැදෙන එකනේ සාමාන්‍ය වෙන්නේ. එතකොට කැටයන විශ්ලේෂණයෙන් කැටයනය ගන්නවා. ඇනායන සම්බන්ධ නෝට් එකෙන් අපිට ඇනායන හොයාගන්න පුළුවන්. ඒ සම්බන්ධ නෝට් තියෙනවා. එතකොට 9 වෙනි ප්‍රශ්නෙට ඒක එහෙම වෙන්න පුළුවන් කියලා අපි ගෙස් කරනවා. සාමාන්‍යයෙන් ඊට පස්සේ ඒ ඉනෝගනික් ප්‍රශ්නෙට යට තියෙන්නේ රෙඩොක්ස් ගානනේ. ඉතින් රෙඩොක්ස් ගානේ මම හිතනවා මැංගනස් එක්ක සම්බන්ධ වෙලායි කියලා. මැංගනස් අර මේ Mn2+ දන මේ 5ක් ඉලෙක්ට්‍රෝන දන 8ක් H+ අනිත් පැත්තට Mn2+ දන 4ක් H2 කියන සමීකරණයත් එක්ක එන සමීකරණත් එක්ක තව කීප සමීකරණ ටිකක් එකතු වෙලා 9 වෙනි ප්‍රශ්නේ B කොටස හැදෙයි කියලා අපි ගෙස් කරනවා. ඊට පස්සේ කර්මාන්ත ප්‍රශ්නේ මට හිතෙනවා පොඩ්ඩක් මේ සැර සංකීර්ණ වෙයි කියලා. කර්මාන්ත ප්‍රශ්නේ ඒ කියන්නේ මේ එකක් ගැන එකක් මට ඇත්තටම කර්මාන්ත ප්‍රශ්න පොඩ්ඩක් ටිකක් කියන්න අමාරුයි. නමුත් කර්මාන්ත ප්‍රශ්නේ මේ හිතනවා ටිකක් ඔක්කොම එකතුවක් එයිද කියලා හිතනවා. සෙට් එක එකතුවක් එන්නත් බැරි නෑ. හරි. ඊට පස්සේ මම කිව්වා ඕගනික් වල ඕගනික් ප්‍රශ්නේ පොඩ්ඩක් බලාගන්න ඒසයිල් කරණය. බෙන්සින් අර ඒසයිල් කරණය සහ නයිට්‍රෝ කරණය යාන්ත්‍රණ ටික බලාගන්න. ඇසිල් කරණය ඊට පස්සේ හැලජනීකරණය කියන කොටස් ටික පොඩ්ඩක් බලාගන්න යාන්ත්‍රණ පැත්තෙන්. යාන්ත්‍රණ ටික පුළුවන් නම් ඔයාලා එක නෝට් එකකට ගන්න යාන්ත්‍රණ සෙට් එකම.
හරි ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන මට හිතන නෝමල් ඉතින් ඉලෙක්ට්‍රෝන නෝමල් ඉතින් ඕන එකක් ඇහුවොත් ඔයාලට කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ නෝට් එක අනිවාර්යෙන් ඔයාලා පන්තිවල දීලා ඇති. ඉතින් අපේ නම් ඇත්තටම කෙටි ක්‍රම සෙට් එකක්ම දීලා තියෙනවා. ඒකින්ද මට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ සැරේ මගේ ළමයි කියන්නේ මගේ ක්ලාස් එකේ යන ළමයි ගැන මට ඇත්තටම කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. ඒකින්ද කිසි ප්‍රශ්නයක් නැහැ. හරි මොකද අපි කෙලින්ම ටාගට් කරලා තමයි කරන්නේ. මොකද අනිත් එක තමයි මම කර්මාන්ත ප්‍රශ්න කරන්න කියන්නේ මගේ ක්ලාස් එකේ ළමයින්ට. මම කියන්නේ ඕගනික් එක ටාගට් කරන්න, ඉනෝගනික් එක ටාගට් කරන්න. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝ එකයි ඊට යට ලිඛිත ප්‍රශ්නේ ටාගට් කරලා ප්‍රශ්න තුනක් ගොඩ. ඊට පස්සේ තව එකයි ඔයාලට තෝරගන්න තියෙන්නේ. ඒකින්ද කිසි ප්‍රශ්නයක් වෙන්න දෙයක් නැහැ. අර තුන්ට කෙලින් ෆෝකස් එක දෙනවා. එතනින්ම කෙලින්ම B එකට අදින්න පුළුවන් රිසල්ට් එක. ඕනම මට්ටමකින් ඉන්න ළමයට. හරි. ඊට පස්සේ ඊට පස්සේ අපි ගියොත් ස්ට්‍රක්චර්ඩ් එකට. ස්ට්‍රක්චර්ඩ් එකේ පොඩ්ඩක් බලා ගන්න මේ සල්ෆර් සහ සල්ෆර් සංයෝග. සල්ෆර් වල ඔක්සිජන් එක්ක රියැක්ෂන් අන්න ඒක තොන්දර ටික පොඩ්ඩක් බලා ගන්න. ඊට පස්සේ බහුරූපී ආකාර ටික පොඩ්ඩක් බලන්න. මම ඒක ගිය පාරත් කිව්වා මේ සැරේ ආවෙත් නෑ හැබැයි. ඒ කියන්නේ ගිය පාර අවුරුද්ද නෙමෙයි ඊට කලින් අවුරුද්ද මම කිව්වා ගිය පාර ඒ කියන්නේ 2024ට ඒ කියලා ගිය 2024ට ආවේ නෑ. සල්ෆර් බහුරූපී ආකාර පතන්දර සෙට් එක. ඒක ආවේ නෑ. ඉතින් මේ සැරේ මම කොහොමදත් ඒක ගෙස් කරගෙනම යනවා ඉස්සරහට. අවුරුදු 2ක විතර ඉඳන් ඒක ගෙස් කරගෙන යන්නේ මේ ආවෙම නෑ. එහෙනම් මේ සැරේත් මම පොඩ්ඩක් ගෙසින් එකට ඒක පොඩ්ඩක් දානවා. සල්ෆර් වල බහුරූපී ආකාර රොම්බස් ඒක අනිදිසුයිකාරය කලිල කතන්දර ටිකයි ඒකේ තියෙන රූපයක් අඳින්න ඒ වගේ ටිකක් පොඩ්ඩක් ගෙස් කරනවා. ඉතින් ඒක බලමු මේ සැරේදී කියලා කියන්නේ මොකක්ද මේ ගෙසින්නේ. මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලමු. ඊට පස්සේ හැබැයි ඉනෝගනික් කර මම කිව්ව කතන්දරේ හරියටම මට හිතෙනවා ඒක 80ක් විතර හරියයි කියලා වගුවක්. ඉනෝගනික් වගුවක් එයි කියලා හිතනවා. බලමු පේපර් එක ආවට පස්සේ මම පේපර් එකත් එක්ක වීඩියෝ එකක් දානවා. හරි. ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් එක ගැන තමයි මම කියන්නේ. ස්ට්‍රක්චර්ඩ් පේපර් එක ගැන තමයි මම කියන්නේ. අනිත් එක තමයි රචනයකේ බැරි වෙලාවත් මැංගනස් හෝ ක්‍රෝමියම් අර ඉලෙක්ට්‍රෝ ප්‍රශ්නෙට යට ප්‍රශ්නෙට ආවොත් මැංගනස් හෝ ක්‍රෝමියම් આવොත් ඒක අනිවාර්යයෙන්ම ඔක්සයිඩ් වල ආම්ලික භාෂ්මිකතා සහ ඔක්සිකරණාංක අනිවාර්යෙන් අහනවම තමයි. බැරි වෙලාවත් આવොත් ක්‍රෝමියම් හෝ මැංගනස්. හරි. ඊට පස්සේ ඊළඟට අපි ස්ට්‍රක්චර්ඩ් එකට ගියොත් ඉතින් නෝමල් ඉතින් view හඳින එක අහනවා. මෙන්න මේ පොයින්ට් එක ගොඩක් වෙලාවට කීවෙලා නැහැ. මම හිතන්නේ ඔයාලට පන්ති වලින් අහුවෙලා තියෙනවද දන්නේ නැහැ. ඒ තමයි ලුයිස් ව්‍යුහ වැඩි වෙන්න යම්කිසි සංඝටකයක ස්ථායීතාව වැඩි. ඔන්න ඔය පොයින්ට් එකත් එක්ක ප්‍රශ්නයක් මේ තාක් අහලා නැහැ. හැබැයි ඒක අහන්න පුළුවන් හොඳ පොයින්ට් එකක්. ඒ කියන්නේ ව්‍යුහ ගන්න වැඩි වෙනවා කියන්නේ ස්ථායීතාව වැඩි වෙනවා. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන යන්න ඉස්සරහට. ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් එකේ තුන්වෙනි ප්‍රශ්නෙට මට හිතෙනවා නිකන් ස්ට්‍රක්චර්ඩ් එකේ තුන්වෙනි එකට චාලක එකක් එයි කියලා හිතෙනවා. බැරි වෙලාවත් ඔව් චාලකයක් එයි කියලා හිතෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. ඒක ස්ට්‍රක්චර්ඩ් එක නම් පොඩ්ඩක් ගිස් කරන්න ටිකක් අමාරුයි. බලමු මොකද වෙන්නේ කියලා. බැරි වෙලාවත් pH එකක් ස්ට්‍රක්චර්ඩ් එකට ආවොත් ස්ට්‍රක්චර්ඩ් එක මේ රචනායකට pH ප්‍රශ්නයක් එන්නේ නැහැ. pH ප්‍රශ්නයක් රචනායකට આવොත් ස්ට්‍රක්චර්ඩ් එකට pH ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒක ෂුවර්. ඉතින් අන්නේ පොයින්ට් ටික තියෙනවා. ඒ ටික මම කොහොමද මයි ක්ලාස් එන ළමයි දන්නවා කොහොමද ඒක මම ක්ලාස් පටන් ගන්නකොටම කියන කතන්දර. ඒක ඉතින් ඒක දන්නේ නැති කට්ටියට මම කිව්වේ. ඊට පස්සේ ඒ කතන්දර ටික තියෙනවා. තව මොනවද? තව මගේ ලිස්ට් එකක් තියෙනවා. මම ටග් ගාලා ටික දාන්නම්. ඊට පස්සේ මෙන්න මේ ටික එන්තැල්පි වල නිර්වචන ටික පොඩ්ඩක් බලාගෙන එන්තැල්පි අර්ථ දැක්වීම ටික පොඩ්ඩක් බලාගෙන වායු වල ප්‍රස්ථාර පොඩ්ඩක් බලාගන්න pH ගෙස් කරනවා 5 B 5 පස්වෙනි ප්‍රශ්නෙට pH එකක් ගෙස් කරනවා ස්ට්‍රක්චර් එකේ සල්වල බහුරූපී ආකාර කතන්දර ටික කිව්වා කැටයන් විශ්ලේෂණය හා කැටයන් විශ්ලේෂණය ඒක කොහොමදත් බලන්න ඕනේ බොයිල් නියම චාල්ස් නියම පොඩ්ඩක් බලාගෙන යන නිර්වචන ටික ඒක කියන්න බෑ මොකක් වෙයිද කියලා ඊට පස්සේ චාලක රසායනයේ පෙළවල් අර්ථ දැක්වීම දැන් ටික ටික අහනවා ඒකත් පොඩ්ඩක් බලාගෙන යන්න ඊට පස්සේ 2018 ඕගනික් ප්‍රශ්න පොඩ්ඩක් කරලා යන්න කියලා තියෙනවා
ඊට පස්සේ 2018 ඕගනික් සහ ඉනෝගනික් දෙකම කරන්න. ඊට පස්සේ 2011 චාලකයකම දාලා තියෙනවා. 2011 චාලකයක නම් ප්‍රශ්නේ 2011 චාලකය කරන්න එපා. ඒක ඕනන්නේ. 2014 ලුයිස් ව්‍යුහ පොඩ්ඩක් බලාගෙන එන්න. 2014 පේපර් එකේ ඊට පස්සේ කලාප වක්‍ර පොඩ්ඩක් බලන්න. ස්ට්‍රක්චර්ඩ් එක මට එකෙන් දුන්නා. ස්ට්‍රක්චර්ඩ් පේපර් එකට එන්න පුළුවන් දැන් එනවා. කලාප වක්‍ර එන්න පුළුවන්. බැරි කමක් නැහැ. කලාප වක්‍රයක් අදින්න එන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝ ප්‍රශ්නෙට 2019-21 ප්‍රශ්න ටික පොඩ්ඩක් බලාගෙන යන්න. ඊට පස්සේ සල්ෆියුරික් අම්ල ආකලන, නයිට්‍රෝ කරන, ඒසයිල් කරන, හැලජනී කරන. ඒ ටික යාන්ත්‍රණයට එන්න පුළුවන්. ඒ ටික පොඩ්ඩක් බලාගෙන යන්න. ඉතින් ඒ ටික තමයි කරන්න තියෙන්නේ.